ආයිබෝවන් අද අපි ටිකක් ගැඹුරින් බලන්න යන්නේ අර ටීචර් අම්මා කියලා ප්‍රසිද්ධ වුණ හයේෂිකා ප්‍රනාන්දු සම්බන්ධ නඩුව ගැන අලුත්ම තොරතුරුත් එක්ක. ඔව්. විශේෂයෙන්ම අර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පන්ති කරන ගුරුවරියක් නෑ අර කාර්යාල සේවිකයෙකුට පහර දුන්නා කියන චෝදනාවට පොලිසිය මගහැරලා ඉඳලා පස්සේ අධිකරණයට ආවා. ඔව් ඒක තමයි. ඉතින් අද බලමු මේ සිද්ධිදාමයේ චෝදනාව මොකක්ද අධිකරණයේදී මොකක්ද උනේ ඔයගේ දීවල් ටිකක් පැහැදිලි කරගන්න. හරියට හරි. මේකදී අර සතියක් විතර පොලිසියෙන් හැංගිලා ඉඳලා එකපාරටම නීතිඥවරු 20 පාරක් එක්ක. ඒක නේද? ඒක තමයි ගොඩක් දෙනාගේ අවධානය ගියේ. ඔව් ඔව්. ඒ තරම් ලොකු කණ්ඩායමක් එක අධිකරණයට ආපු එක. ඉතින් මේ මූලාශ්‍රයෙන් අපිට ඒ ටික හරියට බලා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි මුලින්ම යමුද අර චෝදනාවට මොකක්ද හරියටම මේකට මුල් වුණ සිද්ධිය? මූලාශ්‍රය කියන විදියට ලම් චෝදනාව තියෙන්නේ හයේෂිකා ප්‍රනාන්දුයි. එයාගේ සැමියයි අර ආයතන කළමනාකරුයි එකතු වෙලා පහර දීමක් කියලායි කියන්නේ. ඔව්. ඒකට හේතු විදියට කියන්නේ අර පහර කෑව කියන තරුණයාගේ සහෝදරියක්. ඔව්. හයේෂිකා ගැන Facebook එකේ මොකද්ද පෝස්ට් එකක් දාලා තියෙන එයාට අගතියක් වෙන විදිහ. ඒකල මුල. හැබැයි අර පැමිණිල්ලේ තියෙන විස්තර බලුවම මේක නිකන් සාමාන්‍ය ගැටවක් වගේ නෙවෙයි නේද? බරපතල තුවාල ගැනත් කියවෙනවා. ඒකනේ. ඒක තමයි කාරණේ. පැමිණිල්ල පැහැදිලිවම තියනවා කියලා කියනවා අර පහර දීමෙන් බිම වැටුනම ඒ තරුණයාට පයින් ගහලක් තියෙනවා. ඊට අමතරව අර හයේෂිකාගේ සපත්තුව උල් සපත්තුවක්ලු. එහෙමද? ඔව් ඒක අර තරුණයාගේ රහස් ප්‍රදේශයේ ඇනිලා බරපතල තුවාල වෙලා කියලාත් පැමිණිල්ලේ තියෙනවලු. අනේ ඒක නම් බරපතල කතාවක්. ඇත්තම. ඉතින් තුවාල වෙච්ච තරුණයව මීගමෝ ශික්ෂණ රෝහලට ඇතුළත් කරලා කියලාත් සඳහන් මේ චෝදනාවල බරපතලකම නිසා තමයි මේක මෙච්චර ලොකු දෙයක් වුනේ. ඊට පස්සේ ඉතින් පොලිසිය ක්‍රියාත්මක වුණා. ඔව්. කළුතර පොලිසිය තමයි මේක බැම්මේ. එයාලා අර සැකකාරියගේ සමයවයි කලමනාකරුවයි අත්අඩංගුවට ගත්තා. අරගෙන උසාවි දැම්මා. එයාලව මේ 15 වෙනිකව රිමාන්ඩ් කළා. හරි. එතකොට හයේෂිකා ප්‍රනාන්දු එයාව අල්ලගන්න බැරි වුණාද? ඒක තමයි ප්‍රධාන සැකකාරිය යાની. එයාව අල්ලගන්න පොලිස් ටීම් 3ක්ම දැම්මලු. හැබැයි මූලාශ්‍රය කියන්නේ සතියක් විතර යනකම් හොයාගන්න බැරි වුණා කියලයි. සතියක්ම. හැබැයි ඊට පස්සේ මේ 14 වෙනිදා ඔක්කොම වෙනස් වෙනවා. ඔව්. එදා තමයි අර කිව්ව නීතිඥවරු 25 දෙනාගේ කණ්ඩායම එන්නේ. ඒක නිකන් නීතිමය සහාය දීමක් වගේ නෙවෙයි නේද එතකොට? ඒක ලොකු ප්‍රදර්ශනයක් වගේ නේද? වෙන්න පුළුවන්. මොකද ජනාධිපති නීතිඥවරු දින්නෙක්ම ඉන්නවා. කාලිංග ඉන්දතිස්සා සහ අනුජ් ප්‍රේමරත්න. ප්‍රබල නීතිඥවරු. ඔව්. ඒ වගේ අය ඇතුළු 25ක්ම සැකකරුව වෙනුවෙන් මීගමෝ උසාවියට එනවා. ඉතින් ඒකේ යම් බලපෑමක් තියෙන්න ඇති. එදාම දවල් වෙනකොට හයේෂිකා ප්‍රනාන්දුත් අධිකරණයට පාර වෙනවා. එතකොට මෙච්චර ලොකු නීතිඥ හමුදාවක් එක්ක ආවම අධිකරණයේල් මොකද උනේ? අප ලැබුණද? ඔව්. අධිකරණයට බාර වුණු හයේෂිකා ප්‍රනාන්දුයි අරයාගේ සැමියයි කලමනාකාරුවයි තව තරුණියෝ දෙන්නෙකුයි. ඔක්කොමට අප නියම කඩා. රුපියල් මිලියන ගානේ ශාරීරික අප දෙකක් මත තමයි නිදහස් කළේ. මිලියනය බැගින් ශරීර අප දෙකක්. ඒ කියන්නේ ලොකු මුදලක්. ඔව්. ඒ කියන්නේ රුපියල් මිලියන 2ක වගකීමක් එක්කෙනෙක්ට. ඒක සැලකියුතු අප කොන්දේසියක්. මේ ඔක්කොම උසාවිය ඇතුලේ වෙද්දී එළිය මොකද උනේ? මහජනතාවගේ පැත්තෙන් මොන හරි ප්‍රතිචාරයක් තිබ්බද? ඔව්. ඒ ගැනත් කිවෙනවා අර කලින් දවසේ සැමියවයි කලමනාකාරුවයි උසාවිය දාපු දවසේ. ඔව්. හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්න කියලා ප්‍රදේශවාසීන් වගේක් උසාවිය ඉස්සරහා නිහඬ විරෝධතාවක් කරලා තිනවා. ඒ කියන්නේ මිනිස්සුත් මේ ගැන අවධානයෙන් ඉඳලා තියෙනවා? ඔව්. යම් මහජන උනන්දුවක් පීඩනයක් තිබිලා තියෙනවා. එහෙනම් අපි මේ කතා කරපු දේවල් සාරාංශ කළොත් මේ මුලාශ්‍රයෙන් පේන විදියට බරපතල චෝදනාවක් තියෙනවා. ඔව්. සතියක් පොලිසිය මගාරිනම ඊට පස්සේ ලොකු නීතිමය බලෑනියක් එක්ක අධිකරණයට එනවා. එවිල අපාර ගන්නවා. හරි. ඒක තමයි ප්‍රධාන සිදුවීම් ටික. හරියටම හරි. ඉතින් මේ චෝදනාවල බරපතලකමයි අර සැකකාරියගේ ප්‍රසිද්ධියයි මහජන අවධානයයි ඔක්කොම එකතු වුණාම මේ නඩුව ඉස්සරහට කොහමද යයිද කියන එක බලන් ඉන්න වෙන දෙයක්. ඇත්තටම නීතියෙන් ක්‍රියාත්මක වෙයි. ඒත් මේ වගේ සිදුවීම් වලින් මතුවෙනව නේද? සමාජයේ තියෙන යම් යම් කාරණා ගැන ප්‍රශ්න. විශේෂයෙන්ම බලය හෝ ප්‍රසිද්ධිය තියෙන අය සම්බන්ධ නඩුවලදී නීතිය කොහොමද හැසිරෙන්නේ කියන එක ගැන මිනිස්සු තවත් විමසිල්ලෙන් බලන් ඉදීවි. ඒක නම් සහතිකයි. අද මේ කරුණු කාරණා ගැන කතා කරාට බොහොම ස්තුතියි. අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. Please subscribe our channel and turn on the bell icon. ඒකම like කරන්න, ඊට පස්සේ subscribe කරන්න, notification on කරන්න බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔයාලගේ සහයෝගය අපිට ලොකු හයියක් අනිවාර්යයෙන්ම. නැවතත් මේ වගේ රසවත් දෙයක් එක්ක හමු වෙමු.